IPL තරඟාවලියේ පළවෙනි වටය අවසන් වෙනවා මැයි 27 වෙනිදා LSG සහ RCB අතර පැවැත්වෙච්ච තරඟයෙන්. ඉතින් මේ තරඟයේ විශේෂම සිදුවීම තමයි ශ්‍රී ලංකාවේ නුවන් තුෂාරට ඇතරම RCB වරම් හමු වෙන්නේ. මොකද නුවන් තුෂාර RCB කණ්ඩායමට මීට කලින් ක්‍රීඩා කරලා නැහැ. ඔහු මුම්බයි ඉන්දියන්ස් ක්‍රීඩා කරාට. ඒතර IPL වරම් කියලා කියන්න බෑ. අපිට කියන්න පුළුවන් RCB වරම් ලැබුණා කියලා. ඩෙබියු එක ක්‍රීඩා කරා. තරඟ 13ක් හරියටම බංකුවේ ඉඳලා. ඉතින් ලොකු මුදලක් ගෙවලා තමයි ඔහු ගත්තේ. ඉතින් හේසල්වුඩ් ඉවත් වෙලා ගියා කියලාත් ඔහු ආදේශ කරේ නැහැ. අපි හිතුවා ඒ වෙනකොට ඔහු ආදේශ කරයි කියලා. නමුත් ඉතින් ඔන්න අවසානයේදී ආදේශ කරා තමයි ඔහු පෙන්වුවා ඇයි මෙච්චර කල් මාව බංකුවේ තිබ්බේ කියන එක පෙන්නලා තමයි ඔහු තරඟය අවසන් කරේ. මොකද තරඟයේ හොඳම පන්දු යවන්නා. නැත්නම් පන්දු වාරයක අඩුම ලකුණු පන්දු යවන්නා. නැත්නම් වැඩිම නිලකුණු පන්දු යවන්නා විදියට සම්මානත් අරගෙන තමයි තරඟය අවසන් කරේ. ඉතින් ලකුණු 227ක් ලබා ගනිද්දී ලක්නව් කණ්ඩායම ලකුණු 118ක් රිෂබ් පාන්ට් ලබා ගන්නවා. ලේසි නෑ පන්දු 61ට 6 8 4 11 193යි වේගය. මේ රිෂබ් පාන්ට් පෙරලි හැම ක්‍රීඩකයාටම ගැහුවා. හැබැයි නුවන් තුෂාරට විතරක් ඇත්තටම ගැහුවේ නෑ ඇඹරුණා කියන එක කියන්නට ඕන. නුවන් තුෂාර තමයි ආරම්භක පන්දු යවන්න. ඔහුට සෑහෙන ඇඹරීමක් මේ රිෂාඩ් පාන්ට් සිද්ධ කරා. පාන්ට් විතරක් නෙමෙයි මිච් මාෂුත් ආරම්භක පිටිකරු විදිහට ලකුණු 67ක් පන්දු 37කදී ගැවුවා. 6 පහ 4 4ක් 181යි වේගය. නමුත් ඔහුටත් හරියට ගහ ගන්න බැරි වුණා. එතකොට මැතිව් නැමැති ක්‍රීඩකයා කෙලින්ම කඩුල්ලේ පන්දුව වැදීමෙන් දැවී යන්නේ පා වෙලා ගිය යෝක පන්දුවක් පුල් ටෝස් පන්දුවක් වගේ තමයි. නමුත් අර ලසිත් මාලිංග පන්නේ පා වෙලා යන පන්දුවක් ගුවනේ දෝලණය වෙමින් යන පන්දුවක් කෙලින්ම ගිහිලා ඕස්ටම්ප් එකේ වැදිලා කෙලින්ම කඩුල්ල දැවී ගියා. ලකුණු 14කට ඔහු දැවී ගියේ. පළවෙනි කඩුල්ල ලකුණු 25 දී තමයි දැවිලා ගියේ තුන්වන පන්දු වාරයේදී. ඉතින් ඒ කඩුල්ල තමයි නුවන් තුෂාර ඇත්තටම ලබා ගත්තේ. ඊට පස්සේ කඩුල්ල ලැබුණේ නැති වුණාට ඇත්තටම ඉතාමත් හොඳින් පන්දු වාර 4ම යවුවා කියන එක විශේෂයෙන්ම කියන්නට ඕන. ඔහු පන්දු වාර 4 ලකුණු 26කට තමයි යවුවේ ඒක කඩුල්ලකට. 6.5යි පන්දු වාරයක වේගය. නිලකුණු පන්දු 10ක් යවලා තිනවා. 4 පහරවල් 3ක් ගියා. නමුත් ඒවා ගියෙත් අරහෙ මෙහෙ වැදිලා කියන එක විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ලකුණු 227ක් ගහනකොට අනිත් පන්දු යවන්න හොඳටම වැට කෑවා. කෘණාල් පාණ්ඩ්‍ය පන්දු වාර දෙකක් ලකුණු 14කට යවලා තිනවා. අනිත් ඔක්කොටම 12යි 13යි 15යි ඔය ගානේ තමයි ගහලා තියෙන. භුවනේශ්වරට එහෙම ලකුණු 11මාර ගානේ විතර ගහලා තියෙනවා. ලොකු ක්‍රීඩකයෙකු නැත්නම් අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයන්ගෙන් ගත්තාම රොමාරියෝට 12.75 ගානේ ගහලා තිනවා. පන්දු වාර 4ට 51ක් ගැහුවා රොමාරියෝ ෂෙපර්ඩ්ට. ඉතින් ඒ වගේ ගහද්දි නුවන් තුෂාරට ගැහුවේ 4ටම 26ක් විතරයි. ඉතින් විශිෂ්ට පන්දු යැවීමක් කියන එක කියන්නටම ඕන. ඊට පස්සේ පිළිතුරු වෙනම ලකුණු 230යි කඩලු 4යි තරඟයේ ජයග්‍රහණය කරා. ඒකේ මයන්ක් අග්‍රවාල් සහ ජිතේෂ් ශර්මා තමයි මේ තරඟයේ ඇත්තම ජයග්‍රහණය කරේ. 100කට වඩා සම්මන්තාවයක් තියලා 33කට 85ක් ශර්මා ගැහුවා. 6 6 4 8යි 257යි වේගය. මයන්ක් 23කට 41ක් 178යි වේගය. හැබැයි විරාට් කොහ්ලි මේ සීසන් එකේ ලබා ගත්ත 8වන අර්ධශතකය ලබා ගන්නවා. ඉතාම සාර්ථක සීසන් එකක් බවට පත් වෙනවා. නැවතත් එක දිගට 2023 24 25 ලකුණු 600 පහු කරන්නට ඔහු සමත් වෙලා තිනවා එක දිගට මේ අවුරුදු 3. ඉතින් පන්දු 30කට 54ක් 4 10ක් සමග 180යි වේගය. ඔහු දැවි ගියාට පස්සේ කට්ටිය හිතුවා මේක චේස් කරන්න බැරි වෙයි කියලා. මොකද ඔහු ලකුණු හඹාගෙන යාමේ විශේෂඥයෙක් තරඟ ජයග්‍රහණය කරවන. ඔහු දැවි ගියාට පස්සේ පොඩි සැකයකුත් ආවා. නමුත් ඇත්තටම මයන්ක් සහ ජිතේෂ් ශර්මා වැඩේ කරා කියන එක විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඒකේ සිදුවීම් සිදු වුණා මේ තරඟයේ අතරතුර මෑන් කන්නයක් වුණා. අර හැමදාම බාල්දි පෙරලා ගන්නා දිග්වේෂ් රාති තමයි මේ ඔක්කොම කරන්නේ. නමුත් රිෂාඩ් පාන්ට් ඒක ඕනේ නැහැ කිව්වා. විනිසුරුතුමත් ඒක නොදැනුණු ක්‍රීඩකයෙක් විදිහට නම් කරා. ඒ තීරණාත්මක අවස්ථාවකදී මේ තරඟයේ ජිතේෂ් ශර්මා 17 වන පන්දු වාරයේ ඉතින් ඒක ආවෙත් නැති හින්දා කඩුල්ලක් ගියෙත් නැති නිසා ඔවුන් පහසුවෙන් තරඟයේ ජයග්‍රහණය කළා. අංක 2 බවට පත්වීමෙන් පළවෙනි සුසුකම් ලබා ගැනීමේ තරඟයට යන්නට ඔවුන් වරම් ලබා ගත්තා. ඉතින් දැන් පළවෙනි සුසුකම් ලබා ගැනීමේ තරඟයට ඇත්තටම ක්‍රීඩා කිරීමට අපේ නුවන් තුෂාර දැන් සුසුකම් පෙන්නලා ඉවරයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරක් විට අත්හදා බලන්නට තමයි නුවන් තුෂාර මෙතනට දාන්න නැත්තේ. ඉතින් අත්හදා බැලීම අතිසාර්ථක වෙලා තියෙනවා කියන එක තමයි දැන් අපිට පේන්න තියෙන්නේ. ඉතින් දැන් වෙනත් ක්‍රීඩකෙක් මෙතනට ඔබන්න බැරි වෙයි වුන්ට. මට නම් පේන්න තියෙන විදිහට. එතකොට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පංජාබ් කිංස් කණ්ඩායමේ නැහැ. ඒක අපි දන්නවා. එතකොට පංජාබ් කිංස් එකේ නැති හින්දා
අපේ ක්‍රඩකෙක් ඉන්න දැන තමයි අපිට ඉන්න වෙන්නේ RCB කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා තමයි අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ අපේ අය ප්‍රාර්ථනා කරනවා ඇත්තේ කියලා තමයි මට නම් කියන්නට තියෙන්නේ සහ මට නම් හිතෙන්නේ මම අනුමාන කරන්නේ. ඉතින් නිලකුණු පන්දු යවපු හොඳම පන්දු යවන්නා විදිහට නුවන් තුෂාර සම්මානයක් ලබා ගත්තා. විශේෂයෙන්ම ග්‍රීන් සම්මානය හරි ඔහොම සම්මානයක් මේක කියන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ දැන් සීසන් 2-3ක ඉඳලා මේ නිලකුණු පන්දුවකට ගස් 500ක් හිටවනවා කියලා තියෙනවා. එතකොට කණ්ඩායම් දෙකෙන්ම ගත්තාම වැඩිම නිලකුණු පන්දු ප්‍රමාණයක් යවලා තියෙන්නේ අපේ නුවන් තුෂාර 10ක් නිලකුණු පන්දු ඊට අමතරව 8ක් භුවනේශ්වර කුමාරය යවලා තිනවා. ඉතින් ලක්නව් කණ්ඩායමේ නම් ඇත්තටම පන්දුවාරයක වේගය නුවන් තුෂාරගේ මට්ටමට එන්න කාටවත් හැකියාවක් ලැබිලා නැහැ. රාති තමයි 9 ගානේ පන්දුවාරයකට දීලා තියෙන්නේ. අනිත ඔක්කොම ඊට එහා ඕරුක්ට 18 ගානේ ගහලා තියෙනවා. 74ක් ගහලා තියෙන පන්දුවාර හතරට කඩලු දෙකක් ලබා ගත්තාට. ඔබට පේනවා ඇති ප්‍රහාරය කොහොමද කියලා. එතකොට හොඳම පන්දු යැවීම නැත්නම් පන්දුවාරයක වේගය අඩුම පවත්වාගෙන ගිය පන්දු යවන්න වැඩිම නිලකුණු පන්දු යවපු ක්‍රීඩකයා සහ මේ ඔක්කොම සහ අනිත් එක කියන්නට ඕනේ ජාත්‍යන්තර විස්තර විචාරකයා මයිකල් ක්ලාක් දීප්දාස් ගුප්තා ඒ වගේම හර්ෂා බෝග්ලි මේ වගේ කට්ටිය සෑහෙන විශ්ලේෂණය කරා මේ නුවන් තුෂාරව සම්බන්ධයෙන්. ඉතින් ඔවුන් සෑහෙන ඉහළින් මොහු සම්බන්ධයෙන් කතා කරා වගේම අගය කරා. ඉතින් අනිවාර්යයෙන්ම අවසන් තරඟ බලට නුවන් තුෂාර ක්‍රීඩා කරයි කියන එක මේ දක්ෂතාවත් එක්ක අපට අනිවාර්යයෙන්ම පේනිය යනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.